ආනන් වහන්සේ දේශනා කරනවා මහා සාගරයට යමෙක් වැටුණොත් එයා පීනලා දූපතක් පිළිසරණ කර ගන්නවා වගේ. තේරුණාද? මේ භව ගමනේ ජාති ජරා ව්‍යාධි මරණ වලට යටත් වෙලා අප්‍රමාණ දුක් විඳින අපි මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිහිට කරගෙන තේරුණාද? මේ දුකෙන් එතර වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මේ ලෝකයේ තුල තියෙන සැප ලැබීමේ මාර්ගය. තේරුණාද? ඒක නිවන් අවබෝධය කරා ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අරන් යනවා වගේම ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගිහි ජීවිතයේ සැපය උදෙසා අරන් යනවා. නේද? එහෙනම් දැන් අපි සද්ධර්ම ශ්‍රවණය කරනවා, දන් දෙනවා, සිල් රකින්නවා. මේ සියල්ල තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මොකද්ද? නිවන් මාර්ගේ යන්න. ඒක නිවන් මාර්ගේ යන කෙනා ගමන් කරන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් මෑණියන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවද? ගමන් කරනවද? ඒ ගමන් කිරීම නිසා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙනා වූ සැපේ දකින්නවද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සැපයි කියන කාරණේ දකින්නවද? කොහොමද දකින්නේ? සැහැල්ලුවෙන් එහෙමයි. අවබෝධ කරගෙන නිකන් කොයි වෙලෙත් හිතෙනවා සැනසීමක් තියෙනවා කියලා. සැනසෙල්ලක් තියෙනවා කියලා. ඒ සැනසෙල්ලක් තියෙනවා කියන කාරණයෙන් අදහස් වෙන්නේ බැඳීම් අඩුයි කියන කාරණේ. තේරුණාද? බැඳීම් වැඩි වෙන්න මොකද වෙන්නේ? සැනසෙල්ල අඩු වෙනවා නේද? ඉතින් ඒ සැනසෙල්ල තියෙනවා කියන කාරණේ කියන්නේ බොහොම වටිනා දෙයක්. ඇත්තටමද කියන්නේ? හොඳයි. ඒ බොහොම වටිනා දෙයක්. ඒ නිසා ඇත්තටම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරනවා නේද? ඒ නිසා අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ ගිහි පින්වතුන්ලා හැටියට. අපිට මෙතන ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය කතා කරන්න බෑනේ නේද? ගිහි පින්වතුන්ලා හැටියට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ලෝකේ සැප ලැබෙන මාර්ගය කියලා දකින්න ඕනේ. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය. එතකොට මේ සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨිය හැටියට ගත්තොත් මොකද දකින්නේ අපි? එරුවන් කෙරෙහි ඇති කර ගන්නා වූ විශ්වාසය නේද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කර ගන්නා වූ විශ්වාසය. බුදුරජාණන් වහන්සේගේ දේශනා කළ අවබෝධ කළ ධර්මය කෙරෙහි ඇති කර ගන්නා වූ විශ්වාසය. ඒ ධර්මය තුල ජීවත් වෙන්නා වූ සංඝයා කෙරෙහි ඇති කර ගන්න විශ්වාසය නේද? ඒ වගේම කර්මඵල පිළිබඳ ඇති කර ගන්න විශ්වාසය. පිනක් කළොත් ඒ කුසල් විපාක තියෙනවා, අකුසලයක් කළොත් ඒ අකුසල් විපාක තියෙනවා කියලා හඳුනා ගැනීම. අම්මා තාත්තා කියන ගුණයන් හඳුනා ගන්න එක නේද? එතකොට යමෙක් මෙන්න මේ ආකාරයෙන් අපි මරුණාට පස්සේ නැවත උපතක් තියෙනවායි කියලා දැනගන්න ඕනේ. මොකද අද ලෝකේ ඉන්න හුඟක් කෙනෙක් මැරෙනවායි කියන කාරණේ දන්නේ නැහැ. නේද? මැරෙනවා කියන කාරණේ දැනගෙන නෙමෙයි ජීවත් වෙන්නේ. මරණය කියන කාරණේට යා සූදානම් වෙන්නේ නැහැ. අපි මගුල් ගෙදරකට සූදානම් වෙනවා වගේ දවස් කීයකින් ඉඳන්ද අපි මගුල් ගෙදරකට යන සූදානම් වෙන්නේ නේද? අඳුම් මැදක නෙමෙයි ඉස්කෝලේ යන්න උනත් ඊට ඉස්සෙල්ලා දවසේ සූදානම් වෙනවනේ. මේ දානයක් දෙන්න ගියොත් දවස් කීයකට ඉස්සෙල්ලා. නමුත් මේ කිසිම කෙනෙක් මරණය කියන කාරණේට සූදානම් වෙන්නේ නැහැ. ඇයි මරණය කියන කාරණේට යා සූදානම් වෙන්නේ නැත්තේ? ජීවත් වෙන්න තියෙන කැමැත්ත. එයා කැමති නෑ මැරෙයි කියලා දකින්න. නේද? එයා කැමති නෑ මම මැරෙයි කියලා දකින්න. එනිසා එයා මරණයට සූදානම් වෙන්නේ නැහැ. තේරෙනවද? ඒතර මේ මරණයට සූදානම් වෙන්නේ නැති කෙනා හොඳේ තමන් මැරෙනවායි කියලා දැනෙන මොහොතට ආවට පස්සේ මොකද වෙන්නේ? කම්පා වෙනවා, ගැටෙනවා, සී මුලා වෙනවා. තේරෙනවද? සී මුලා වෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේටත් මරණය කියන දේ උරුමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේටත් මරණය කියන දේ උරුමයි. නේද? එහෙනම් අපි කියන අයත් අපේ සංස්කාර අහවරුනාට පස්සේ මරණයට මෙතනදීපත් වෙන්න ඕනේ. නේද? නමුත් අපි මැරෙනවා කියන කාරණේ නොහිතුවොත් මොකද සිද්ධ වෙන්නේ? අතන ගැටෙන්න සිද්ධ වෙනවා අපිට නේද? නේ? එතකොට කෙනෙක් යමෙක් මැරෙනවා කියලා දැනගත්තට පස්සේ එයා මොකද කරන්නේ? ධර්මයේ තුල හැසිරෙනවා. කොහොමද මරණයට සූදානම් වෙන්නේ කියලා එයා හිතනවා. සිහි මොලා නොවි මරණයටපත් වෙන්නේ කොහොමද කියලා එයා හිතනවා. එයා බලනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ කොහොමද සිහි මුලා නොවි මැරෙන්නේ කියලා. නේද? ධර්මයේ තුලම ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් සිහි මුලා නොවි මැරෙන්න නම් එයා සීලයෙන් පරිපූර්ණ කෙනෙක් වෙන්න ඕනේ. තේරෙනවද?
සීලයෙන් පරිපූර්ණ නොවූ කිසිම කෙනෙකුට සීමුලා නොවි මැරෙන්න බෑ. තේරුණාද? සීමුලා නොවි මැරෙන්න බෑ. සීලයෙන් පරිපූර්ණ කෙනෙක් වෙන්න ඕන. එයා නිරතුරුවම සීලයක් ආරක්ෂා කරගත්ත කෙනෙක් වෙන්න ඕන. සීලයක් ආරක්ෂා කරගත්තා කියලා වැඩක් නැහැ. නිරතුරුව මේ සීලය ආවර්ජනය කරන කෙනෙක් වෙන්න ඕන. තේරුණාද? සීල සමාදන් වුණා කියලා වැඩක් නැහැ. අපි මේ සමාදන් වුණා වූ සීලයන් හැම දවසකම මෙනෙහි කරන්න ඕනේ, ආවර්ජනය කරන්න ඕනේ. තේරුණාද? එතකොට මේ සීලෙන් පරිපූර්ණ භාවයටපත් වෙද්දී තව මොකද්ද තියෙන්න ඕනේ? දානයක් තියෙන්න ඕනේ. තේරුණාද? දානය තමයි අපිට මැරෙන වෙලාවේ නිදහසේ ඇස් දෙක පියාගන්න පුළුවන් අවස්ථාව සලසලා දෙන්නේ. නේ? මොකද දානය නිසායි තෘෂ්ණාව නැති වෙන්නේ. දන් නොදෙන කෙනා තුළ මොකද්ද සකස් වෙන්නේ? තෘෂ්ණාව. තේරුණාද? ඒතකොට තෘෂ්ණාව සකස් වෙනවා කියන්නේ මොකක්ද? දුක සකස් වුණායි කියන කාරණයයි. මොකද දුක සකස් කරන්නේ තෘෂ්ණාව. තේරුණාද? ඒතකොට අපි දන් දීලා පුරුදු නොකළා නම් තේරුණාද? අපි දන් දීලා පුරුදු නොවුණා නම් අපි මැරෙන වෙලාවේ අපිට මොකද වෙන්නේ? අර නොදී රැස් කළා වූ දේවල් කෙරෙහි උපාදානය සකස් වෙනවා. තේරුණාද? එහෙනම් මේ ලෞකික සම්මාදිට්ඨිය තුල කෙනෙක් ගමන් කරනකොට එයා කුසල අකුසල් පිළිබඳ විශ්වාසය යාට තියෙනවා නම්, එයාට පින්පව් පිළිබඳ විශ්වාසය යාට තියෙනවා නම්, දානීය ආනිසංස ගැන විශ්වාසය යාට තියෙනවා නම්, සීලේ ආනිසංස ගැන යාට විශ්වාසය තියෙනවා නම්, ඒක සැපද දුකද? සැප. දැන් ඒක අපිට පේනවනේ සැපක් කියලා. යමෙක් සීලේ විශ්වාසයක් නැත්නම්, දන් දීමේ විශ්වාසයක් නැත්නම්, කර්මය කර්මඵල පිළිබඳ විශ්වාසයකුත් නැත්නම්, බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයකුත් නැත්නම් එයා සැපද විඳින්නේ? එයා දුකක්. එයා අප්‍රමාණ දුකක් විඳින්නේ. තේරුණාද? එයා මැරෙනවායි කියලා හිතන්න බයයි. මැරෙනවායි කියලා දකින්න බයයි. එයා මරණයට සූදානම් වෙන්න බයයි. තේරුණාද? සිහි මුලා වෙනවා. එයා මැරෙන වෙලාවේ තමයි දන්නේ මම මැරෙනවා කියලා දැන්. තේරුණාද? එයා එතකන් දන්නේ මම මැරිලා නැවත උපදිනවායි කියලා. ඔන්න මැරෙන වෙලාවේ අවසාන ත්‍ුතිසිත සකස් වෙනවා. මොකද්ද දැන් දන් දුන්නේ නැහැනේ, සිල් රැක්කේ නැහැනේ. දන් නොදීම නිසා, සිල් නොරැකීම නිසා සකස් වෙන ත්‍ුතිසිත මොකද්ද? අර ලෝභසිත සකස් වුණාම, പ്രേතසිත සකස් වුණාම මේ gedara පිළිබඳමයි උපාදානය ඇති වෙන්නේ. තේරුණාද? තමන්ගේ බැංකු ගිණුම පිළිබඳමයි උපාදානය ඇති වෙන්නේ. තමන්ගේ වාහනය පිළිබඳමයි උපාදානය ඇති වෙන්නේ. ඒ වෙලාවේ යා මැරෙනකොට මෙයාගේ പ്രേත සංඥාව යාට පේනවා. අනේ පේන්න ගන්නවා. එහෙනම් යා සතුටින්ද මැරෙන්නේ නැහැ. එහෙනම් ලෞකික සම්මාදිට්ඨිය තුල මෙන්න මේ කාරණා අපි වැඩුවාම දුකක්ද සැපක්ද? සැපක් නේද? දැන් මේක සැපයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වේ නිසාද? නැහැ. අපි අත්දැකීමෙන් මේ සැපේ ලබලා තියෙන්නේ. නේද? අපි ඒක අත්දැකීමෙන්ම ලබලා තියෙන්නේ. නේ? ඒ දෙවනි මේ ආරෂ්ඨාංගික මාර්ගයේ දෙවනි මාර්ගාංගය තමයි සම්මා සංකප්පය. සම්මා සංකප්පය කියන්නේ ව්‍යාපාද සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප. නේද? ව්‍යාපාදේ කියන්නේ මොකද්ද? කේන්තිය. තේරෙනවද? ක්‍රෝධය, වෛරය. නේද? අපි ක්‍රෝධ සිතක් ඇති කරගත්තොත්, අපි වෛර සිතක් ඇති කරගත්තොත් ඒක අපිට සැපයක්ද? නෑ, දුකක් නේද? දුකක්. ඒ ක්‍රෝධ සිත ඇතිගත්ත මොහොතේ පටන් අපිවම ගැටෙනවා. අපේම ලේ ධාතුව අපිරිසිදු වෙනවා. නේද? අපිටම කේන්තිය වාව ගන්න බෑ. අපිම මිනිස්යාට බයිනවා. අපිම මිනිස්යාට ගහන්න යනවා. මේව ගහන්න යාම තුලින් මොකද්ද වෙන්නේ? අකුසලයක්. නේද? අකුසලයක්. එහෙනම් මේ ව්‍යාපාදයේ කියන කාරණය කෙනෙක් තුල ඇති වෙනවා නම් ඒක දුකක්ද සැපක්ද? දුකක්. එහෙමනම් ව්‍යාපාදයෙන් තොරව අව්‍යාපාදයේ තුලට යනවා නම් එයා මේ මෛත්‍රිය තුලට යනවා නම් එයා සැපක්ද? සැපක්. දැන් බුදුරජාණන් වහන්සේ කියන්න අවශ්‍ය නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ තමයි මේ මාර්ගය අපිට හෙළි කළේ. එතකොට මේ මාර්ගය තුල අපි ගමන් කරලා අන්න අපි අත්දැකීමෙන්ම දන්නා අව්‍යාපාද සංකල්පය තුල සැපක් තියෙන්නේ කියලා. නේද? එහෙනම් ඒ සැප විඳිනවා මිස අපි දුකට යන්න ඕනේද? කේන්ති සකස් කරගෙන, ද්වේෂය සකස් කරගෙන, වෛරය සකස් කරගෙන නැහැ. නේද? නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සැප ලැබෙන මාර්ගයේම යන්න කියලා. ඊළඟට අවිහිංසා සංකල්පය. ඒ කියන්නේ ඔබ යමෙකුට හිංසා කරනවා නම්, පීඩා කරනවා නම්, තේරුණාද? සතෙකුට වේවා, මිනිස්සෙකුට වේවා, ගෙදර සේවකයෙකුට වේවා,
අපි අතින් හිංසාවක් නම් කරන්නේ අපි නිරතුරුවම බයෙන් නේද ජීවත් වෙන්නේ? පෙරලා යාමට බයින්න පුළුවන්, පෙරලා යාමට ගහන්න පුළුවන් නේද? ඒවා අකුසල් නිසා අපි පල්ලෙහාට වෙන්න පුළුවන් නේද? එතකොට මේ හිංසාකාරී ආකාරයෙන් ජීවත් වුණොත් එයාට සැපයක්ද? දුකක්. එහෙමනම් නිරතුරුවම මෛත්‍රී චින්තනයෙන් ජීවත් වෙනවා නම් අම්මා කෙරෙහි, පුතා කෙරෙහි, දුව කෙරෙහි, තාත්තා කෙරෙහි, අසල්වැසියා කෙරෙහි, හිතවතා කෙරෙහි, අපිට තරහකාරයා කෙරෙහි මෛත්‍රී සිතක් සකස් කරගෙන ජීවත් වෙනවා නම් සැපද දුකද? සැපයි. බලන්න ඒක තමා තුළින්ම අපි අත්දකින්නවා නේද? ඒතකොට නෙක්ඛම්ම සංකප්පය ඊළඟ කාරණය. නෙක්ඛම්මය කියන්නේ අතහැරීම. තේරුණාද? අතහැරීම. ඒතකොට මේ හිතට ලෝභ සිතක් ආවොත් තේරුණාද? ඕකනේ හරි දරුණු නේද? හිතට ලෝභ සිතක් ආවොත් ඒ ලෝභ සිත නිසා Taman සැපක් විඳිනවද? දුකක් විඳින්නේ. නේද? ලෝභ සිතක් ඇති වුණොත් දුකක් විඳින්නේ. එතකොට ද්වේෂ සිතක් ඇති වුණොත් දුක. රාග සිතක් ඇති වුණොත් දුක. ඒ දුක නිසා අපි අකුසල් කරගන්නවා. නේද? සමාජයේ තව කෙනෙක් පීඩාවටපත් වෙනවා. නේ? අපි බයෙන් ජීවත් වෙනවා. එහෙනම් මේ ලෝභ ද්වේෂ මෝහ සිතුවිලි අපි සකස් කරගත්තොත් ඒක දුකක්ද සැපද? දුක. එහෙනම් ඒ සිත නෙක්ඛම්මේ අතහරිනවා. ලෝභ සිතක් එනකොට මේක අතහරිනවා. නෑ මම දන් දෙනවා. තේරෙනවද? දානයක් දෙන්න හිතනවා නමුත් බලක් වෙනවා. අන ලෝභ සිතක් සකස් වුණා. ඒතකොට සල්ලි ටික ඉතුරු වෙනවා. නමුත් ඒ ඉතුරු වෙන සල්ලි ප්‍රමාණයටම අපි තුල බිය සකස් වෙනවා. තේරෙනවද? බිය සකස් වෙනවා. ඒ නිසා ඒ ලෝභ සිතට එන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ද්වේෂ සිතට එන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මෝහ සිතට මේ ලෝකයේ සැපයි කියලා ගන්නා වූ දෘෂ්ටිය එන්න ඉඩ දෙන්නේ නැහැ. මේ ඇහැ තුල මම ඉන්නවා. මේ ඇහැ තුල ආත්මයක් තියෙනවා. ඒ ආත්මය තුල මම ඉන්නවා. මෙතන සත්‍යයක් පුද්ගලයෙක් ඉන්නවා. මේක නිට්ටයභාවයෙන් ගන්නවා, සැපභාවයෙන් ගන්නවා. තේරුණාද? මෝහය. දුක දේ සැප හැටියට ගන්නවා. නරක දේ හොඳ හැටියට ගන්නවා. එහෙනම් ඒ සංකල්ප නෙක්ඛම්මයේ තුලින් ඒක අතහැරියොත් සැපද දුකද? සැපක් නේද? දුකක් කියලා දැක්කොත් තමයි දුකෙන් මිදෙන මාර්ගයට අපිට යන්න පුළුවන්. අපි දුකක් කියලා දකින දේ සැපක් හැටියට ගත්තොත් අපිට මාර්ගය තුලට යන්න පුළුවන්ද? බැහැ. අපිට බෑ. අපි හිතනවා මේ සල්ලි තුල සැප තියෙනවා කියලා. අපි හිතනවා මේ ගේ තුල සැප තියෙනවා කියලා. අපි හිතනවා මේ දරුවා තුල සැප තියෙනවා කියලා. නේද? ඒතකොට ඒවා තියෙනවා කියලා අපි ඒවා උපාදානය කරගන්නවා. නේ? ඒතකොට ඒවා තුලින් දුකක්ම නේද සකස් වෙන්නේ? දුකක් සකස් වෙන්නේ. එහෙනම් නෙක්ඛම්ම සංකල්පය කියන තැනදී අපි අතහැරීම තුල ඒ අකුසල් වූ ධර්මයන් අතහැරීම තුල සැපක් නේද විඳින්නේ? ඒක අපි අත්දැකීමෙන් දකිනවා. නේ? ඒතකොට සම්මා වාචා කියන්නේ මොකද්ද? යහපත් වචන. මුසාවාදා වේරමණී, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප. තේරෙනවද? ඒතකොට අපි අපේ කටින් බොරුවක් කියන්නේ නැත්නම් පිසුණු වචනයක්, සම්පප්පලාපයක් කියන්නේ නැත්නම් ඒක සැපද දුකද? සැපක්. නේද? කටින් පිට වෙන මොහොතේම අකුසලයක් සිද්ධ වෙනවා. ඒ අකුසලයට අනුව විපාකයක් ලැබෙනවා. එතකොට අපි බොරු කියනවා නම් සමාජය අපිව ගමන් ගන්නෙ නැහැ. අපි නිතරම තේරුමක් නැති වචන කතා කරනවා නම්, අනුන්ට පීඩාකාරී දෙයක් කතා කරනවා නම් අපි සමාජෙ කොන් වෙනවා. ඒ අපිව ගණන් ගන්නෙ නැහැ. එහෙනම් සම්මා වාචාව තුළ, නිවැරදි වචන තුළ, ඇත්ත කතාව තුළ, සත්‍ය කතාව තුළ, ප්‍රිය වචනය තුළ සැපයක්ද දුකක්ද? සැපයක්. ඒක දැන් අපි දන්නවනේ. අපි අපේ ජීවිතය තුළ ඉඳලා අපි දන්නවා. දැන් මේ කියපු දේවල් ජීවිතය තුළ තියෙනවද? එහෙනම් ඔබලා සැප ලැබෙන මාර්ගය තුල ගමන් කරන්න. මේ ආරෂ්ඨාංගික මාර්ගය. ඊට සම්මා කම්මන්ත. යහපත් කාර්යයන්හි යෙදෙනවා. එයා සතුන් මරන්නේ නැහැ. එයා මත්පැන් මේ සොරකම් කරන්නේ නැහැ. එයා කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. දැන් මේවා නොකිරීම නිසා දුකද්ද සැපද්ද? සැපක්. නේද? මේවා කරන තරමට මොකද වෙන්නේ? එයා දුකටපත් වෙනවා. සත්තු මැරෙන්න මරන්න එයා දුකටපත් වෙනවා. එයා පිළිගන්නේ නැහැ. එයා වැද්දෙක් කියලා ලෝකයා හඳුන්වනවා. මරණයෙන් පස්සේ අප්‍රමාණ නිවේ දුකට වැටෙනවා. එතකොට සොරණක කරන කෙනාත් එහෙමමයි. කාමයේ වරදවා හැසිරෙන කෙනාත් එහෙමමයි. එහෙනම් දැන් මේකෙන් මිදිලා අපි ජීවත් වුණොත් සැපයක් නේද? ඒ සැපය අපි ලබනවා නේද? එහෙනම් සම්මා කම්මන්ත කියන කාරණය සැප ලැබීමේ මාර්ගයමයි. එතකොට ඊළඟට සම්මා කම්මන්ත සම්මා ආජීවෝ. යහපත් ආජීවය. ඒ කියන්නේ වැරදි ආජීවයෙන් එයා මිදෙනවා. එයා මත්පැන් නිකුණන්න යන්නේ නැහැ.
එයා අවි ආයුධ විකුණන්න යන්නේ නැහැ. එයා මස් මාංශ විකුණන්න යන්නේ නැහැ. එයා වසවිස විකුණන්න යන්නේ නැහැ. ඒවා විකුණන්න ගිය තැන මොකක්ද වෙන්නේ? පොලිසිය යන්න වෙනවා, ගහ ගන්න වෙනවා, මරා ගන්න වෙනවා, ඉරේ යන්න වෙනවා. ඈ අනුන්ට බොන්න දීලා එතන පීඩාවටපත් වෙන්න වෙනවා, අකුසල් සිද්ධ කරගන්නවා, දුකක්මයි නේ. ඒතකොට මිදීමේ මාර්ගය තුල අපි සැප ලබනවා. අපි ජීවිතයේ අත්දැකීමෙන් මේදී ලබනවා. ඊළඟට සම්මා වායාම. යහපත් ව්‍යායාමය. මොකක්ද යහපත් ව්‍යායාමය කියන්නේ? නොකලා වූ මේ අකුසල් සිද්ධ නොකලා වූ කුසල් සිද්ධ කරනවා. කලා වූ කුසල් තව තව ශක්තිමත් භාවයෙන් ඉස්සරහට අරන් යනවා. කලා වූ අකුසල් අඩු කරගන්නවා. නොකලා වූ අකුසල් යා කරන්න යන්නේ නැහැ. එහෙනම් නොකලා වූ කුසල් සිද්ධ කරනකොට මොකද්ද වෙන්නේ? තව තව සැප ලැබෙන මාර්ගයට අපි යනවා. කලා වූ කුසල් තව තව වැඩි කරගන්නකොට මොකද්ද වෙන්නේ? තව තව අපි සැප ලැබෙන මාර්ගයට යනවා. එහෙනම් සම්මා වායාමෝ කියන කාරණේ තුල සැපයක් නේද තියෙන්නේ? ඒක අපි අත්දැකීමෙන් දකිනවා නේද? එහෙමනම් ඊළඟට සම්මා සතිය. ඒතකොට යමෙක් තුල සම්මා සතිය කියන දේ යහපත් සිහිය යාට පීඨලා තියෙනවා. එයා නිරේතුරුවම හොඳ සිහියෙන් ඉන්නේ. තේරුණාද? එයා මේ ඇස දිහා සිහියෙන් බලාගෙන ඉන්නවා. එයා මේ කන දිහා සිහියෙන් බලාගෙන ඉන්නවා. එයා මේ නාසය දිව ශරීරය මන දිහා සිහියෙන් බලාගෙන ඉන්නවා. එයා දකිනවා මේවා මට අයිති දේවල් නෙමෙයි. මේවා මගේ වසඟේ තියාගන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවා නිරේතුරුම වෙනත් වෙන අනිත්‍යභාවයටපත් වෙන දේවල් කියලා එයා දකිනවා. නේද? සම්මා සතිය. ඒ සම්මා සතිය තුල එහෙම දැක්කට පස්සේ එයා මේවට ඇලෙනවද? එයා මේවට ඇලෙන්නේ නැහැ. එයා මේවට ගැටෙනවද? ගැටෙන්නේ නැහැ. ඇලෙන්න ගැටෙන්න දෙයක් මෙතන නැහැ. මෙතන මට අයිති දෙයක් නැහැ. හේතුන් නිසා සකස් වුණා වූ දෙයක් කියලා එයා දකිනවා. එතකොට එහෙම දකිද්දී යාට ලෙඩක් හැදුනා කියලා එයා කම්පා වෙනවද? නැහැ. එයාට වෙන යම් මානසික පීඩනයක් ඇති වුණායි කියලා කම්පා වෙනවද? නැහැ. එයා සම්මා සතිය තුල දකිනවා. තේරුණාද? කර්මය කර්මඵල අනුව ලෝකයේ දකිනවා. මොකක් හෝ අනතුරක් සිද්ධ වුණත්, ලෙඩක් සිද්ධ වුණත්, දුකක් සිද්ධ වුණත් කම්පා වෙන්න ගැටෙන්න යන්නේ නැහැ. එයා ධර්මානුකූලව ඒක ගල්ප ගන්නවා සම්මා සතිය. යහපත් සිහිය. තේරුණාද? gedara dore වැඩ කරන්න ගියත් යහපත් සිහියෙන් ඒක කරනවා. තේන්නේ? සිහියෙන් කරද්දී ඒ දේ නිවැරදිව කරගන්න පුළුවන්කම තියෙනවා අපිට. නේද? සම්මා සතිය තුල එහෙමනම් හොඳ සිහි කල්පනාවෙන් ජීවත් වෙනවා. කෙනෙක් එක්ක කතා කරද්දී ආ සිහි කල්පනාවෙන් ජීවත් වෙනවා. කෙනෙක් ඉන්නවා කේන්ති යන කෙනෙක්. ඒකට අපි එයාගේ සිහි කල්පනාවෙන් තොරව එයාත් එක්ක කතා කරන්න ගියොත් අපිට සම්දු වෙන්න වෙනවා. නේද? අපි දන්නවා එයාට කේන්ති යනවා. ඒ නිසා අපි සීමාව තුල ඉඳගෙන අපි එයාත් එක්ක කතා කරන්නේ. නේද? ඒ වගේ හැම වෙලාවකම හිතට මොකක් හරි අකුසල් සිතක් ආවා. නේද? අපි සතියෙන් සිහියෙන් යුතුවේ සිහිය දෙස මේ සිත දෙස බලනවා. ඒකෙන් අපිට වැරද්දක් අහිතක් වෙන්න දෙන්නේ නැහැ. අපි වහාම නිවැරදි වෙනවා. එහෙනම් සම්මා සතිය තුල අපි හිටියොත් ඒක තුලින් සැපක් නේද ලැබෙන්නේ? නේද? සතිය සිහිය නැතිව ගිය තැන අපිට වැඩක් කරන්න ගියත් කුස්සියට ගිහිල්ලා යමක් කපන්න ගියත් අත කපා ගන්නව නේද? අතු ගා ගන්න ගියත් ගෙදර දොරේ මොකක් හරි කැඩෙනවා බින්දෙනවා නේද? අපි ඒ ආකාරයෙන් ගත්තොත් එහෙමයි. නේද? එහෙනම් සම්මා සතිය කියන කාරණේදී මේ ලෞකික ජීවිතය තුල කියන කාරණේදී ඒ තුලින් අපි සැපක්මයි ලබන්නේ. නේද? සතිය සිහියෙන් මොන දේ කළා? මේ කය දිහා බැලුවත්, බාහිර රූපයක් දිහා බැලුවත්, මේ ගේ දොර දිහා බැලුවත්, යාන වාහනේ දිහා බැලුවත්, හිතට එන්නා වූ සිතක් පිළිබඳ බැලුවත්, එතනින් අපි සැපක්මයි ලබන්නේ. නේ? නමුත් සතිය සිහියෙන් තොරව ඒක කරන තාක් කල් එතන දුකක්මයි සකස් වෙන්නේ. ඊළඟ කාරණේ සම්මා සමාධිය. සම්මා සමාධිය කියලා කියන කාරණේ සමාධිය කියන්නේ පංච නීවරණ යටපත් උනායි කියන කාරණේ. නේද? පංච නීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. තේරෙනවද? එතකොට මෙන්න මේ පහ කෙනෙක් තුල තියෙනවනම් සැපද්ද දුකද්ද? කාමච්ඡන්ද කියන්නේ මොකද්ද? මේ කාමයේ උදෙසා නිරතුරුවම අපේ හිත දුවනවා. මේ ඇහැ රූප සොය සොයා දුවනවා. කැමැති රූප සොය සොයා දුවනවා. අකමැති රූපයක ගැටෙනවා. මේ කන නිරතුරුවම ශබ්ද සොය සොයා දුවනවා. අකමැති රූපයක ගැටෙනවා. මේ නාසය, දිව, මනස, කයත් කැමැති දේ පස්සේ දුවනවා. අකමැති දේවල් කෙරෙහි ගැටෙනවා. කාමච්ඡන්ද. මේ අපි උදේ ඉඳන් රැ වෙනකම් මේ ගැටීම සිද්ධ කරනවා. කැමැති කෙනෙක් දැක්කොත් ඇලෙනවා. අකමැති කෙනෙක් දැක්කොත් ගැටෙනවා. ඇයි? පංච නීවරණ. කාමච්ඡන්දය. නේද? ඊළඟට ව්‍යාපාදය. කේන්තිය, තරහව. පුංචි දෙයක් දරුවෙක් අපේ අතින් මොකක් වුණා සමාජයට අපි කේන්ති ගන්නවා. ඒක හේතුඵල ධර්මයෙන් අපෝ දකින්නේ නැහැ. තීන මිද්දය.
තීන මිද්‍යාව කියන්නේ අලස භාවය, නිදිමත භාවය, වත්මතය. තේරෙනවද? උද්දච්ච කුක්කුච්ච කියන්නේ විසිරුණා වූ හිත. එක තැනක හිත නැහැ. තේරෙනවද? හිත විසිරීලා තියෙන්නේ. කෑම කන ගමන් හිත තියෙන්නේ වෙන තැනක. බණ අහන ගමන් හිත තියෙන්නේ තව තැනක. භාවනා කරන ගමන් හිත තියෙන්නේ තව තැනක. සමාධියෙන් බහර වෙලා. විචිකිච්ඡාව. එයාට තමා පිළිබඳ සැකයි. තමන් ගමන් කරන මාර්ගය පිළිබඳ සැකයි. තමන්ගේ සමාධිය පිළිබඳ එයාට සැකයි. මේ ධර්මයේ පිළිබඳ එයාට සැකයි. තමාට මේක කරන්න පුළුවන්ද කියලා සැකයි. නිරේතුරුම විචිකිච්ඡාවෙන් පෙළෙනවා. දැන් එතකොට මේ සියල්ල තුලින් පෙළෙන කෙනා තුල මොකද්ද වෙන්නේ? සමාධියක් සකස් වෙනවද? නැහැ. එතකොට මේ සම්මා සමාධිය කියන කාරණේදී අපේ තුලේ සමාධිමත් භාවය අපි සකස් කරගත්තේ නැත්නම් සීලයක් උපයෝගී කරගෙන අපිට කවදාක්වත් ලෝකයේ යහපත්ව දකින්න බෑ. කේන්ති අරගෙනයි අපි දකින්නේ. විසුරුණු සිතෙනුයි අපි දකින්නේ. විචිකිච්ඡාවෙනුයි අපි දකින්නේ. නිදිමත අලසභාවෙනුයි අපි දකින්නේ. එතකොට එහෙම දැක්කොත් සැපද්ද දුකද්ද? දුක නේද? ඉන්තරව සම්මා සමාධිය තුල ඉඳගෙන ඒ කියන්නේ පංච නීවරණ යටපත් වෙලා යාට. එයාට කාමච්ඡන්ද සකස් වෙන්නේ නැහැ. එයා රූප පස්සේ හිත දුවන්නේ නැහැ. එයාගේ හිත විසිරීලා නැහැ. එයා තුල විචිකිච්ඡාවක් නැහැ මේ මාර්ගය තුල තමා ගැන මාර්ගය තුල. එයාට නිදිමත අලස ගතියක් කොයි වෙලාවකත් නැහැ ප්‍රබෝධමත් කෙනෙක් එයා. එයා සැපක්ද ලබන්නේ? එහෙනම් දැන් ආරෂ්ඨාංගික මාර්ගය සැප ලැබෙන මාර්ගයක් කියලා විශ්වාසද? අත්දැකීමෙන්ම නේද විශ්වාස? එහෙමනම් ඒ මාර්ගය තමයි මේ ලෝකේ සැප ලැබෙන මාර්ගය. තේරුණාද? එහෙනම් බුදුරජාණන් වහන්සේ නම් මම ඔය කිව්ව ලෞකික පැත්තට දාලා ලෝකෝත්තර පැත්ත වෙනයි. ඊට වඩා ගැඹුරින් යන්න තියෙනවා. තේරුණාද? සම්මා සමාධිය කියන කාරණේදී ලෝකෝත්තර පැත්තට දැම්මට පස්සේ ඒ සම්මා සමාධිය තුල යා පංච නීවරණ යටපත් කරනවා. ඒ පංච නීවරණ යටපත් කරලා යා ඒ සම්මා සමාධිය තුල ඉන් එහාට තියෙනා වූ ලෝකෝත්තර පැත්ත මෙනෙහි කරනවා. යා චතුූපපාත ඥානය සකස් කර ගන්නවා. යා పూర్වේ නිවාසානුස්සති ඥානය සකස් කර ගන්නවා. යා දිව්‍ය සෝත ඥානය සකස් කර ගන්නවා. යා දිව්‍ය චක්කු ඥානය සකස් කර ගන්නවා. එයා ඒවා සකස් කරගෙන තියෙනා වූ රූපී අරූපී ලෝක විනිවිද පීරා යා බලනවා. තේන්න? ඒ සම්මා සමාධිය. ඒ බලලා ඒවායේ අනිත්‍ය සංඥා වඩා ගන්නවා. සම්මා සමාධිය ඉතින් එහාට. තේන්න?